ඔයා හිතන්නේ ලෝකයේ ඉන්න දරුණුම මිනිමරු කිඹුලෙක් තමන්ගේ ජීවිතය බේරගත්ත මිනිසෙක් එක්ක අවුරුදු 20ක් තිස්සේ යාළුවෙක් වගේ එකට ජීවත් වෙයි කියලාද? මේක මුළු ලෝකයම මවිත කරපු චිටෝ සහ පෝචෝගේ ඇත්තම සත්‍ය කතාවයි. 1989 දී කොස්ටාරිකාවේ චිටෝ කියන මේ දීවරයාට ගොවියෙක් වෙඩි තැබීම නිසා මැරෙන්න වැටිලා හිටපු අඩි 17ක් දිග මහා කිඹුලෙක් හම්බ වෙනවා. චිටෝ ඌව තමන්ගේ ගෙදරට අරන් ඇවිත් බෙහෙත් කරලා කන්න දීලා මාස ගණනාවක් තිස්සේ ආදරෙන් සලකලා සුවපත් කරනවා. කිඹුලා සුව වුණාට පස්සේ චිටෝ ඌව ආපහු ගඟට නිදහස් කළත් පහුවදා උදේ බලද්දි මේ කිඹුලා චිටෝගේ ගෙදර මිදුලේ නිදාගෙන ඉන්නවා. ඌ තමන්ගේ කැලෑ ජීවිතය අතඇරලා චිටෝ ළඟම නතර වෙලා. ඊට පස්සේ අවුරුදු 20ක් පුරා ඔවුන් දෙන්නා එකට ගඟේ පීනවා. සෙල්ලම් කළා. කිඹුලා චිටෝ කියන දේ අහන සුරතලෙක් බවට පත් වුණා. ලෝකයේ කිසිම තැනක කිඹුලෙක් මිනිසෙකුට මේ වගේ ආදරය කරලා නැහැ. විද්‍යාඥයෝ පවා කීවේ වෙඩිවැදීම නිසා ඌට මිනිසුන්ව දඩයම් කරන සහජ බුද්ධිය අමතක වෙලා චිටෝව තමන්ගේ පවුලේ කෙනෙක් වගේ පිළිගෙන ඇති කියලයි. අවසානයේ 2011 දී පෝචෝ ස්වභාවිකවම මිය යනවා. දරුණුම සතෙක් වුණත් ආදරයට යටත් කරගන්න පුළුවන් බව ඔප්පු කරපු මේ අපූර්ව මිත්‍රත්වය ගැන ඔයාට මොකද හිතෙන්නේ? මේ වගේ සුපිරි සත්‍ය කතා බලන්න දැන්ම අපව ෆලෝ කරන්න.